හරි. එහෙනම් අපි අද කතාවට බහිමු. මේක බුද්ධිය ගැන අපි හිතන විදිහට පොඩි අභියෝගයක් කරන වෙනස්ම පැත්තක් ගැන විග්‍රහයක්. සමහර වෙලාවට මේක ගොඩාක් දෙනෙක්ගේ ඇඟේ හැංගිලා තියෙන සුපිරි බලයක් වෙන්නත් පුළුවන්. මේ වචන ටික කොච්චරනම් අහලා තියෙනවද නේද? ඉස්කෝලේ පන්ති කාමරේ ඉඳන් ඔෆිස් මීටින් එක වෙනකන් හැමතැනම වගේ මේක ඇහෙනවා. කවදා හරි දැනලා තේනාද? එක තැනකට වෙලා ඉන්නවට වඩා එහා මෙහා ජද්දී ඇවිදිද්දි තමයි ඔළුවට හොඳ අදහස් එන්නේ. ඉගෙන ගන්න ලේසි කියලා ගොඩාක් දෙනෙක්ට මේක හුරුපුරුදු අත්දැකීමක් වෙන්න පුළුවන්. එයයි කියලා අපි බලමු. ඉතින් මේ එක තැන ඉන්න බැරිකම මේක ඇත්තටම මොකක්ද? ගොඩක් අය හිතනවා මේක අඩුපාඩුවක් කියලා. ඒත් ඇත්තටම ඒක අපි ඉන්න පරිසරයත් එක්ක තියෙන නොගැලපීමක් වෙන්න බැරිද? මේ බලන්නකෝ මේ සංඛ්‍යා ලේඛනය ඇමරිකාවේ විතරක් ළමයි ලක්ෂ 9කට ආසන්න පිරිසක් සමහර විට ADHD කියලා වැරදියට හංවඩු ගහලා ඇත්තටම ඒ අයට ඕන වෙලා තියෙන ඉගෙන ගන්න අතරේ ටිකක් චලනය වෙන්න අවස්ථාවක් විතරක් වෙන්න පුළුවන්. මේක ඇත්තටම හිතන්න ඕන දෙයක්. හරි. දැන් තමයි අපි කතාවේ නියමම හරියට එන්නේ. බුද්ධිය දිහා අපි බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන හෙලිදරව්වක් ගැනයි දැන් කතා කරන්න යන්නේ. අපි හැමෝම අහලා තියෙනවනේ IQ ටෙස්ට් ගැන. ඒත් ඇත්ත කතාව තමයි ඒ IQ අගෙන් විතරක් කෙනෙක්ගේ බුද්ධිය ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න බෑ. කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. මේ කතාව පටන් ගන්නේ 1983 දී. හොවර්ඩ් ගාඩ්නර් කියන මනෝවිද්‍යාඥයා ෆ්‍රේම්ස් ඔෆ් මයින්ඩ් කියලා පොතක් එළියට දානවා. එයාගේ සංකල්පය සරලයි ඒත් හරිම බලවත්. එයා කිව්වා මිනිස් හැකියාව කියන්නේ එක මිනුම් දණ්ඩකින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මේකෙන් තමයි බහුවිධ බුද්ධි න්‍යාය කියන අදහස ලෝකෙට එන්නේ. බලන්නකෝ ඔයා හඳුන්වල දෙන බුද්ධි වර්ග. වචන වලට දක්ෂාය, ඉලක්කම් වලට දක්ෂාය, රූප, සංගීතය මේ වගේ ගොඩක් තියෙනවා. හැබැයි අපි අද විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මෙන්න මේකට. ශාරීරික චාලක බුද්ධිය. ඒ කියන්නේ ශරීරයට දක්ෂ අයට. ඉතින් මොකද්ද මේ ශාරීරික චාලක බුද්ධිය කියන්නේ? සරලවම කිව්වොත් ඒක තමයි තමන්ගේ මුළු ශරීරයම එහෙම නැත්නම් අත්, කකුල් වගේ කොටස් පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්න අලුත් දේවල් නිර්මාණය කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ හිතන දේ ශරීරය හරහා ප්‍රකාශ කරන්න ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගන්න තියෙන විශේෂ හැකියාවක්. හොඳයි. එහෙනම් කොහොමද අපි මේ ශරීරයට දක්ෂ කෙනෙක්ව හඳුනාගන්නේ? අපි බලමු එයාගේ පොදු ලක්ෂණ මොනවද කියලා. මේවා අහද්දි Tamanටත් මේ ලක්ෂණ තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. මේ අය වැඩියෙන්ම කැමති අතින් කරලා අත්දැකීමෙන් ඉගෙන ගන්න. නිකන් අහගෙන ඉන්නවට වඩා කතා කරද්දි අත් එහෙම පාවිච්චි කරලා අභිනයෙන් අදහස් කියනවා. ඒ වගේම ශරීරය පාලනය කිරීමේ හැකියාව හරිම ඉහළයි. එකතන ඉන්න අමාරුයි නිතරම අතක් පයක් හෙලවෙනවා. සමහර වෙලාවට මොන හරි අහගෙන ඉද්දී පොතක කොලයක කුරුටු ගන්නවා. ස්පර්ශය, රිද්මය වගේ දේවල් වලට සම්බන්ධ වැඩවලට හරිම දක්ෂයි. මෙන්න තවත් පුදුම හිතෙන කාරණයක්. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා නිකම්ම අහගෙන ඉඳලා දෙයක් ඉගෙන ගත්තොත් ඒකෙන් මතක හිටින්නේ 10 සතෝෂයක් විතරලු. හැබැයි ඒ ඉගෙන ගන්න දෙයට ශාරීරිකවම සම්බන්ධ වුණොත් ඒ කියන්නේ අතින් කරලා බැලුවොත් මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය 75ක් සතෝෂයක් දක්වා ඉහළ යනවා. බලන්නකෝ වෙනස. වෘත්තීය පුහුණුකරුවෙක් එයාගේ සේවාදායකයෙක් කියපු කතාවක් බෙදා ගන්නවා මෙහෙම. මට පුළුවන් මතකෙන් එන්ජින් එකක් ගලවලා ආයෙ හයි කරන්න. ඒත් මට මීටින් එකක අවධානයෙන් ඉන්න බෑ. දිග ඊමේල් එකක් කියවලා දෙයක් තේරුම් ගන්න බෑ. ඒක මගේ අඩුපාඩුවක් නෙවෙයි. ඒක තමයි මගේ බුද්ධිය. හිතන්නකෝ ඒ කතාවේ තියෙන බලය. Taman දිහා බලන විදිය වෙනස් කරගත්තම ලැබෙන ආත්ම විශ්වාසය. හරි. එහෙනම් මේ වගේ ශරීරයට දක්ෂ අයට සාර්ථක වෙන්න පුළුවන් වෘත්තීන් මොනවද? අපි බලමු ඒ ක්ෂේත්‍ර කීපයක් ගැන. හිතන්නකෝ ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන. ඒ සියුම් මැගිලි තුඩු වලින් කරන වැඩේට කොයිතරම් මනසයි ශරීරයයි අතර සම්බන්ධයක් ඕනේද? එහෙම නැත්නම් නර්තන ශිල්පියෙක්, ඊ ශරීර පාලනය, ඊ ප්‍රකාශනය, කාර්මික ශිල්පියෙක් දවසම අත් දෙකෙන් ගැටලු විසඳමින් මෙවලම් එක වැඩ කරමින්. වඩුවෙක් යාන්ත්‍රික වැඩ කරද්දී ලීයක් කපද්දී තියෙන්න ඕන නිර්වද්‍යතාවය. මේ හැම දෙයකම අවශ්‍ය වෙන්නේ මේ විශේෂ බුද්ධිය. ඉතින් මේ ලයිස්තුව හරිම දිගයි. ක්‍රීඩකයන්ගේ ඉඳන් කලාකරුවන් දක්වා මයිකල් ජෝඩන්, බෲස් ලී, චාලි චැප්ලින් වගේ අයව හිතන්න. ඒ විතරක් නෙවෙයි, ගිනි නිවන බටයෙක්, බෞද්ධ චිකිත්සකයෙක්, නළුවෙක් මේ හැමෝටම මේ ශාරීරික චාලක බුද්ධිය කියන එක අත්‍යවශ්‍යයි. හැබැයි මේ බහුවිධ බුද්ධි න්‍යාය හැමෝම එකහෙලා පිළිගන්න දෙයක් නෙවෙයි. මේකට විද්‍යාත්මක ලෝකයේ තුල යම් විවේචනක් තියෙනවා. අපි ඒ ගැනත් මධ්‍යස්තව කතා කරන්න ඕන. මෙතන තියෙන්නේ ප්‍රධාන තර්ක දෙකක්.
ගාඩ්නර් කියනවා මේවා එකිනෙකට වෙනස් ස්වාධීන බුද්ධි වර්ග කියලා. ඒත් විවේචකයන් කියන්නේ මේවා බුද්ධිය කියලා කියනවට වඩා දක්ෂතා නැත්නම් හැකියාවන් කියලා කියන එක නිවැරදි කියලයි. ඒ වගේම ඔවුන් කියනවා මේ හැම හැකියාවක් පිටිපස්සෙම තියෙන G factor කියලා හඳුනන පොදු බුද්ධි සාධකයක් තියෙනවා කියලා පර්යේෂණ වලින් ඔප්පු වෙනවා කියලත්. හොවර්ඩ් ගාඩ්නර් මේ ගැන හරි අපූරු කතාවක් කියනවා. එයා කියනවා මම මගේ පොතට දක්ෂතා 7ක් කියලා නම දැම්ම නම් Frames of Mind පොතට ලැබුණ අවධානය කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි කියලා. ඉතින් එයා බුද්ධිය කියන වචනය පාවිච්චි කිරීමම මේ සංකල්පය ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක් වුණා. හොඳයි. ඉතින් මේ විවාද මේ තොරතුරු මේ හැම දෙයකින්ම අපි අරගන්න ඕන වැදගත්ම පණිවිඩය මොකද්ද? අපි මේ විග්‍රහය අවසන් කරමු ඒ බලගන්න ඕන සුළු අදහසක් එක්ක. අපි අපෙන් අහගන්න ඕන ප්‍රශ්නය මම බුද්ධිමත්ද කියන එක නෙවෙයි. ඒ වෙනුවට අපි අහන්න ඕනේ මම බුද්ධිමත් වෙන්නේ කොහොමද කියලා. කෙනෙක්ගේ බුද්ධිය මනින්න එකම මිම්මක් නෑ. සමහර විට කෙනෙක්ගේ බුද්ධිය තියෙන්නේ එයාලගේ දෑත්වල වෙන්න පුළුවන්. එයාලගේ පාදවල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාලගේ මුළු ශරීරයේම චලනයන් වල වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඒ Tamanටම ආවේනික සුපිරි බලය හඳුනාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක.